to back my channel. ඔන්න මම ඔයාලව ගොඩාක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් මුලින්ම මම ස්තුති කරනවා මේ වෙනකොට මගෙත් එක්ක එකතුලා ඉන්න යාළුවෝ ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම තමයි අද නම් ඔයා මුලින්ම මාත් එක්ක එකතු වෙන්නේ මම subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. අද ඉතින් මම අරන් ඉන්නේ මගේ එක දවසක සිද්ධ වෙච්ච දේවල්. ඒ කියන්නේ ඉතින් හැමදාම සිද්ධ වෙන එකම දේ. ඒ වුණාට මම ප්‍රයිවට් කම්පැනි එකක වැඩ කරන්නේ. ඉතින් දවස් 6ම වැඩ ඉරිදට විතරයි නිවාඩුවක් තියෙන්නේ. ඉරිදයි පොයයි විතරයි. ඒ අතරේ අද අඟහරුවාදා දවසක්. ඉතින් මම මේ උදේ වැඩට යන්න ලෑස්ති වෙන ගමන් තමයි ඔයාලට මේ වීඩියෝ එක අරන් ඉන්නේ. අද දවසේ මොනවද සිද්ධ වුනේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. එහෙනම් ඉතින් ඔහොමම ඉන්න මම ඉතින් ටක් ගාලා මේ ලෑස්ති වෙන ගමන් මොකද හොඳටම පරක් වෙලා තියෙන්නේ. උදේ 5ට නැගිටලා ඊට පස්සේ මගේ manifestation ඒ වගේම scripting ඔය වගේ දේවල් කරලා ටක් ගාලා උයලා උයන එකේන වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මොකද හොඳටම වෙලා ගිහින් තිබ්බ නිසා මට කොහොමද පරක් වෙනවා කීයට නැගිටත් 5ට නැගිටත් 4ට නැගිටත් කොහොමද පරක් වෙනවා මට. මේ 7:00ට තමයි බස් එක තියෙන්නේ. ඉතින් 7:00ට බස් එකට යන්න ටික දුරක් වාහනේ යන්නත් ඕනේ. ඒක නිසා ටක් ගාලා ලෑස්තින 7:00ට බස් එක නම් 7යි කාලෙට විතර ගෙදරින් යන්න ඕනේ. නැත්තම් බස් එක මිස් වෙනවා. ඉතින් ටක් ගාලා ලෑස්ති වෙනවා. මම මේ ඇඳගෙන ඉන්නේ ටී-ෂර්ට් ෆ්‍රොක් එකක්. හරිම කැමතියි මම නම් සැහැල්ලුවෙන් අඳින්න. ඒ කියන්නේ ඇඟට කම්ෆර්ටබල් විදිහට හරිම ලස්සන කලර්ස් තියෙන මේ වගේ ටී-ෂර්ට් ෆ්‍රොක් වගේ ඇඳුම් අඳින්න තමයි මම ගොඩක් කැමති. ඉතින් මම ස්කින් ක්‍රැබ්ඩ් මුකුත් යූස් කරන්න හැදෙන් ප්‍රෙග්නන්ට් නිසා ඒවා කොහොම නතර කරා. බේබි ක්‍රීම් එකක් විතරයි ගන්න. ලිප්ස්ටික් එකක්. ඒ වගේම මේ අයිබ්‍රෝස් පොඩ්ඩක් මේවා කරගන්නවා කලර් කරගන්න එච්චරයි. වෙන කිසිම දෙයක් ඇප්ලයි කරන්නේ නැහැ. ඕනම වුණොත් ඇලෝ ජෙල් එක පාවිච්චි කරන එච්චරයි. ඉතින් ඔන්න ඔහොම තමයි අද දවසම මුලින්ම පටන් ගත්තේ. ඉතින් ළමයි මගේ නම් මේ කොණ්ඩේ හරිම අවුල් කොණ්ඩයක් තියෙන්නේ. කියන්නේ මේ මම අවුරුදු 2 විතර කලින් රීබොන්ඩින් එකක් කරා කලර් එකක් කරලා තිබ්බේ. මේ ටික කාලයක් ඇතින් ඒක රීබොන්ඩ් එක නැතුව යනවනේ. ඉතින් මේ මම ඒ දවස්වල නම් පාවිච්චි කරා සතියකට සැරයක් විතර අනිවාර්යෙන් එඬරු තෙල් එකයි බිත්තරයි. එඬරු තෙල් මේස හැඳි දෙකකුයි බිත්තරයි මික්ස් කරලා කොණ්ඩේ ගාලා පැයකින් විතර වොෂ් කරනවා. ඒ දවස්වල ඉතින් මට ටයිම් තිබුණා. මැරි කරන්න කලින් මැරි කරාට පස්සේ නම් ඇත්තටම ටයිම් එකක් නෑ මගේ දේවල් මට කරගන්න. ඉතින් එහෙම තමයි මම කොණ්ඩේ හදාගත්තේ. හදාගත්ත කියන්නේ දික් කරගත්තේ, ඒව කරගත්තේ. රීබොන්ඩ් කරන්න කලින් තමයි මම ඒ දේවලුත් කරේ. ඉතින් මේ පස්සේ රීබොන්ඩ් කරලා, කලර් කරලා එහෙම තිබුණාට පස්සේ අනේ මම දන්නේ කොණ්ඩේ ඉක්මනට ඩැමේජ් වෙන්න ගත්තා. කැඩිලා මගෙන් කැඩිලා යන ගතියක් තිබුණා. කොහොම හරි දැන් මේ තියෙන නැචරල් කොණ්ඩේ කියන්නේ රීබොන්ඩ් එකේ පස්සේ ආපු කොණ්ඩේ මේ දැන් මේකත් මට මේන්ටේන් කරගන්න බෑ මේ දවස්වල. මේ දවස්වල මේන්ටේන් කරගන්න බෑ කියන්නේ ඒකට ටයිම් එකක් නැහැ. අර මං කලින් කියපු එඬරු තෙලුයි බිත්තරයිවත් ගන්න ටයිම් එකකුත් නැහැ. ඉතින් බලාපොරොත්තුෙන් ඉන්නවා. තව මාස 3-4කින් විතර ආයෙත් මගේ ඒ වැඩ ටික පටන් ගන්න හිතාගෙන ඉන්නවා. ඉතින් මෙන්න මෙයා මේ මං එනකන් බලාගෙන ඉන්නේ. මොකද බස් එකට ටිකක් ලේට් මං. හැමදාම වෙන්නේ එකනේ. ඒක නිසා දැන් මෙයා මේ මං එනකන් බලාගෙන ඉඳියේ. ඉතින් මෙන්න මේකේ ගිහිල්ලා මේ වාහනේ ගිහින් ඊට පස්සේ මගින් තමයි බස් එකට නැගින්නේ. ඉතින් පුංචි පැටියත් එක්ක වැඩට යන අන්තිම දවස් ටික තමයි මේ ගත වෙන්නේ. එයා එන්න දැන් ළඟයි. එයා එන්න දැන් හොඳටම ළඟයි. ඉතින් මම දැන් බස් එකේ ඉන්නේ. එහෙනම් හොම් ඉන්න මාත් එක්ක
මම නම් හරිම කැමතියි බස් එකේ සීට් එකේ අයිනටම වෙලා ජනේලෙ අයිනටම වෙලා වටපිටාව බල බල අහස දිහා බල බල තනියම ඉතින් යන්න. ඔයාලත් කැමතිද කියලා මට කමෙන්ට් එකක් දාන්න. ඒක මාර ෆීලින් එකක්. ඇත්තටම කිව්වොත් කොළපාට පරිසරය දකින්නකොට හිතට මාරම සැහැල්ලුවක් දැනෙනවා. කොයිතරම් ප්‍රශ්න අපේ ජීවිතේට ආවත් ඒ හැමදේම අමතක වෙලා යනවා. මට නම් කොළපාට පිරුණු පරිසරයක ඉද්දි. ඉතින් ඔයාලටත් එහෙමද කියලා මට කමෙන්ට් එකක් අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. ඉතින් මම දැන් මේ බස් එකෙන් බැහැලා ෂොප් එකටත් ගිහිල්ලා මේ වැඩ කරන වෙලාවේ අවස්ථාව හම්බුණු ගමන් මම චූටි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. දැන් නම් ඉතින් වැඩ ඕෆ් 4:00 මග බලාගෙන ඉන්නේ ගෙදර යන්න. ඒ නතර මගදී චූටි බඩගින්නක් ආවා. චූටි බඩගින්නක් ආපු නිසා ගෙදර එනකොට ආප අරගෙන ඇවිල්ලා රසම රස තේකකුත් හදාගෙන මම දැන් මේ ආප්ප කනවා. බිත්තර ආප්පයයි ප්ලේන් ආප්පයයි කනවා. හරිම රසයි. චූටි බඩගින්නක් තිබුණා. හැමදාම මම හිතන්නේ ප්‍රෙග්නන්සි පීරියඩ් එකේදී මම හිතන්නේ අමතර බඩගිනිනවා වැඩි. ප්‍රධාන වේල් තුනට වඩා. හරි. එහෙනම් ඉතින් මගේ අද දවසේ අන්තිම ස්ටෙප් එක ග්‍රැටිටියුඩ් එක ග්‍රැටිටියුඩ් ජර්නල් එක මම අනිවාර්යයෙන්ම ලියනවා. මම කලින් වීඩියෝ එකකුත් කරලා තියෙනවා. මම ග්‍රැටිටියුඩ් කරන්නේ මොකේද කියලා. මම මේ පාර ගත්තේ ඩයරි එකක්. 2026 ලස්සන ඩයරි එකක් ගත්තේ. එතකොට මට ඒකේ දින වෙන් කරලා තියෙනවා. මට ලේසි දවසේ වෙච්ච දේවල් මම ස්තුතිවන්ත වෙන්න ඕන දේවල් මේ විදිහට ලියලා තියන්න. ඉතින් මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා මම මේ අවුරුද්ද අවසානයේ දෙසැම්බර් 31 වෙද්දී කොහොම හරි මේ පොත මම කම්ප්ලීට් කරනවා කියලා. ඉතින් ඔන්න ඕක තමයි මගේ දවසේ අන්තිම ස්ටෙප් එක. සතියේ දවස් 6 ඇතුළත ඉරිදට පොයට මගේ රූටින් එක වෙනස් වෙනවා සම්පූර්ණයෙන්ම. දැන් අඟහරුවා දවසක් නේ, සතියේ දවසක්, වැඩට යන දවසක්. ඉතින් අද දවසේ සිද්ධ වෙච්ච හැම දෙයක්ම මම මෙන්න මේ විදිහට ස්තුතිවන්ත වෙන ගමන් ග්‍රැටිටියුඩ් කරා. එහෙනම් මම අදට ගිහින් එන්නම්. අපි අලුත් වීඩියෝ එකකින් හම් වෙනකන් සතුටින් පරිස්සමින් ඉන්න. good night, bye bye.